බන්ධනාගාර බාර අමාත්‍යවරයා පවා මාධ්‍ය සාකච්ඡාවලට ආපුවම එතුමා තාමත් කුඩා ළමයෙක් විදිහට ලාමක විදිහට තමයි එතුමාගේ ප්‍රකාශයන් සිද්ධ කරන්නේ. එතුමාට විශේෂ බාරව අයිතිය තියෙන අමාත්‍යාංශික මොකද්ද කරන්න ඕන ක්‍රියාපාඨය කියන එක ගෙදර ගිහිල්ලා බලලා තමයි මම කියන්න ඕනේ කියන තත්ත්වයට එතුමා වැටලා තිනවා. එළියේ විෂමද්‍රව්‍ය වලට එරෙහිව වැටලීම් සිදු කරනකොට අත්තරම් ගන්න සිදු වෙනවා, රඳවන්න සිද්ධ වෙනවා. ඒකත් කරන ගමන් තමයි මේ කටයුතු සිදු කරන්නේ. අපිට විශ්වසනීය තොරතුරු ලැබෙනවා. ඒ බන්ධනාගාරයේ තුල බන්ධ පොලිසිය නිලධාරීන් ගිහිල්ලා ජලය විසන්ධි කරලා රැඳවියන්ට ජලය ලබා දීලා නැහැ උදේවරුේ. ඊට අමතරව මසකට විසිට් එක ලබා දෙන්නේ නැහැ කියලා උන්ට තර්ජනය කරලා තිනවා, පාර දීලා තියෙනවා. පාර දීලා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් සමාව ගන්න කියලා කියලා දිනවා. ඊට අමතරව මීගම බන්ධනාගාරයේ කිසිදු බන්ධනාගාර නිලධාරියෙක් මේ සිද්ධියේදී මරණයටපත් වෙන්නේ නැහැ. එතකොට අපි කැමරා කාචයෙන් දැකපු එක සිද්ධියක් විතරයි දකින්නේ. බන්ධනාගාර නිලධාරියෙක් ඇවිල්ලා ඇතුලේ වෙඩි තියෙන එක. ඇතුළාන්තයේ සිද්ධ වෙච්ච සිද්ධිය මොකක්ද කියන එක අපි දන්නේ. ඇමතුමා මේකම බන්ධනාගාර සිදුවීමෙන් තවත් නිලධාරීන් දෙදෙනෙකු අද ජීවිතක්ෂයටපත් වුණා. දැන් මේ ගැන කමිටු කිහිපයක් පත් කරා. දැන් ඒ වාර්තා ලැබිලා තියෙනවද? කොහොමද දැන් මේකේ තත්ත්වය? ඇමතුමා මේකම ප්‍රශ්නෙට මේකත් එකතු කරන්න. ඔබතුමන්ලා බලයට එන්න කලිනුත් බන්ධනාගාරවල ඇතැම් බන්ධනාගාරවල මේ වගේ අදිසි වැටලීම් කරලා බන්ධනාගාර පොලිසිය බන්ධ පොලිසිය නිලධාරී මේ වගේ සිදුවීම් කරලා තියෙනවා. එතකොට කිසිම නිලධාරියෙක්ව මීට කලින් බන්ධනාගාරයේ ඉන්න රැඳවියන් විසින් මේ විදිහට එකතු වෙලා අමානුෂික විදිහට පාරදීම් කරලා ඝාතනය කිරීමේ සිද්ධීන් වාර්තා වෙලා නැහැ. නමුත් මේ මීගමුව සිද්ධියේදී පළවෙනි දවසේ සිද්ධිය වුණාට පස්සේ දෙවෙනි දවසේදී වෙනත් බන්ධනාගාරවල ඉන්න බන්ධ පොලිසිය නිලධාරීන් තමයි මීගමුවට ගිහිල්ලා මේ වැටලීම් කිරීම සඳහා ඒ කටයුතු ආරම්භ කරන්නේ. ඒ අවස්ථාවේදී අපිට විශ්වසනීය තොරතුරු ලැබෙනවා. ඒ බන්ධනාගාරයේ තුල බන්ධ පොලිසිය නිලධාරීන් ගිහිල්ලා ජලය විසන්ධි කරලා රැඳවියන්ට ජලය ලබා දීලා නැහැ උදේවරුේ. ඊට අමතරව මසකට විසිට් එක ලබා දෙන්නේ නැහැ කියලා උන්ට තර්ජනය කරලා තිනවා, පාර දීලා තියෙනවා. පාර දීලා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් සමාව ගන්න කියලා කියලා දිනවා. ඊට අමතරව මීගමුව බන්ධනාගාරයේ කිසිදු බන්ධනාගාර නිලධාරියෙක් මේ සිද්ධියේදී මරණයටපත් වෙන්නේ නැහැ. එතකොට අපි කැමරා කාචයෙන් දැකපු එක සිද්ධියක් විතරයි දකින්නේ. බන්ධනාගාර නිලධාරියෙක් ඇවිල්ලා ඇතුලේ වෙඩි තියෙන එක. ඇතුළාන්තයේ සිද්ධ වෙච්ච සිද්ධිය මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ ආණ්ඩුවක් විදියට ඔබතුමන්ලාගේ වැරද්දක්ද නැත්නම් බන්ධනාගාර නිලධාරීන්ගේ අතපසුවීමකින් වෙච්ච සිද්ධියක්ද කියන එක මේ වෙනකොට නිරාවරණය වුණේ නැහැ. නමුත් ආණ්ඩුවක් විදියට ඔබතුමන්ලා මේක තවදුරටත් ඇතුළාන්තයේ වෙච්ච සිද්ධිය වසන් කරන්න උත්සාහ කරනවා කියන එක පැහැදිලිව පේනවා. බන්ධනාගාර බාර අමාත්‍යවරයා පවා මාධ්‍ය සාකච්ඡාවලට ආපුවම එතුමා තාමත් කුඩා ළමයෙක් විදියට ලාමක විදියට තමයි එතුමාගේ ප්‍රකාශයන් සිද්ධ කරන්නේ. එතුමාට විශේෂ බාරව අයිතිය තියෙන අමාත්‍යාංශික මොකද්ද කරන්න ඕන ක්‍රියාපාඨය කියන එක ගෙදර ගිහිල්ලා බලලා තමයි මම කියන්න ඕන කියන තත්ත්වයට එතුමා වැටලා තිනවා. මේ සිද්ධියේදී ඇත්තම සිද්ධිය ඇයි ඔබතුමාලා මාධ්‍ය නිරාවරණය කරන්නේ නැති? ඊ නීතිඥවරු පවා වැලිකඩ බන්ධනාගාරයට ගියාම ඔවුන්ට පවා වාරණයක් නියුක්ත කරලා තිනවා. මේ වෙනකොට ඒ මීගමුව බන්ධනාගාරේ වෙනත් බන්ධනාගාර වලට රැගෙන ගිය බන්ධනාගාර මේ රැඳවියන්ට අමානුෂික විදියට පාර දෙනවලු. 3 දෙනෙක් මේ වෙනකොටත් මිය ගින් තියෙනවා. නෑ ඔබ කියපු අන්තිම චෝදන අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔය කතාව රට පිළිබඳව ජාත්‍යන්තර ඉදිරියේ අපේ ප්‍රතිරූපය හැලු කිරීම සඳහා සමහර කණ්ඩායම් ගොතන කතාවක්. ඔබ දන්නවා ඇති එක රැඳවියෙක් මීගමුව බන්ධනාගාරයේ ඉඳලා මේ සිදුවීම සිදු වෙන්න සති දෙකකට කලින් වැලිකඩ බන්ධනාගාරයට මාරු කරපු රැඳවියෙක් තමයි සියදින සාගෙන තිබුණේ. ඒතර මේකත් සම්බන්ධ කරනවා මීගමුවෙන් ආපු කෙනෙකුට පාර දීලා ඝාතනය කරයි කියලා. ඒ සිදුවීම හොඳටම පැහැදිලි. එවැනි ආකාරයට තමයි සිදු වෙන්නේ. මොකද බන්ධනාගාරය ඇතුලේ ඔබ දන්නවා විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට කෙනෙකුට මොකක් හරි අසනීප තත්ත්වයක් ආවොත් එක්ක අපේ බන්ධනාගාරට සම්බන්ධ වෛද්‍යවරු පරීක්ෂා කරනවා. එතන අපිට අවශ්‍ය කරන කටයුතු කරගන්න බැරුණොත් වහාම අපි ළඟම තියෙන රෝහලට ජාතික රෝහල ඇතුළේ යොමු කරනවා. එවැනි ප්‍රතිකාර අපි කරනවා. මීගමුව බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම පැවැත්වලා තිබෙනවා. ප්‍රධාන පරීක්ෂණය පවත්වනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේ වන විට රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු 200 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සොකෝ කණ්ඩායම් 7ක් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. CCTV වලට හානි කළ තිබෙනවා අපි කලින් කිව්වා. නමුත් මේ DVR යන්ත්‍ර හරහා විමර්ශන කටයුතු කරගන්න පුළුවන් කමක් තිබෙනවා. දැනට සිදුවීමේදී ලබාගත් සියලු ආයුධ හොයාගෙන තියෙන්නේ. පෝස්ට්මෝටම් සියල්ලක සිදු කරලා තිබෙනවා 30 දෙනෙක් ගැර. ඊයේ රාත්‍රියේදී මිය ගිය බන්ධනාගාර ධාරිවරයාගේ පෝස්ට්මෝටම් එකේ වාර්තාව තවම ලැබිලා නැහැ. සහ ඉන්දියන් ජාතිකයාගේ පෝස්ට්මෝටම් එක අරනට පස්සේ ඊතුරු සියලු පශ්චාත් මර පරීක්ෂණ සිදු කරලා තිබෙනවා. ඒතොර අපි ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරගේ සභාපතිත්වයෙන්. ඒක ලබා දෙන්න තව දවස් කිහිපයක් ගත වේවි. අපරාධ දෙපාර්තමේන්තුව විධිමත් මේ පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. මොකද ඔබට පේනවා ඊටාම ම්ලේච්ඡ ලෙස පහර දීලා
හිසට පහර දීලා බොහෝ දෙනෙකුගේ සහ දරුණු අපරාධ කළා තමයි මේ බන්ධනාගාර නිලධාරීන් විශේෂයෙන්ම ඝාතනය කළා තිබෙන්නේ. ඒ වගේම ඉලක්ක කරපු බන්ධනාගාර රැඳවියම් ප්‍රමාණයකටත් එවැනි ආකාරයෙන්ම අමානුෂික ප්‍රහාර එල්ල කළ තිබෙන බව රෝහල් ගත වූවන් දිහා බැලුවට පස්සේ පේනවා. මේකට කුමන්ත්‍රණය කරපු මේකට සහභාගී වුණු අය කවුද කියලා හඳුනාගෙන එයට එරෙහිව මේ ඝාතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට අවශ්‍ය කරන පියවර ගන්නවා. මොකද මේ සිදුවීම තව කොයි පැතිවලට පැතිලා තියෙනවද කියන එක තමයි මේ අපරාපක්ෂ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම විසින් විමර්ශනය කරගෙන යන්නේ. ඉතින් මේක මීට කලින් තිබුණට වඩා වෙනස් තත්ත්වයක්. මොකද බන්ධනාගාරවල මේ තරම් ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන විශේෂයෙන්ම පහුගිය මාස ගණනාවක් තුළ රට මේකට විසමද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන යටතේ අත්අඩංගුවට අරගෙන රඳවා තබා ගත්ත ප්‍රමාණය වැඩි වුණා. අපි 2024 බලය ගන්නකොටත් සාමාන්‍යයෙන් 28000ක් පමණ බන්ධනාගාරවල හිටියා. ඊට පස්සෙ 14000ක් පමණ බන්ධනාගාරවල වැඩි වෙලා තිබෙනවා. හැබැයි අපි ඒ බන්ධනාගාර රැඳවියන් වැඩි වෙන අතරේදී රජයක් හැටියට මේ බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සහ ඇත්තටම සිරකරුවන්ගේ රැඳවියන්ගේ පහසුකම් වැඩි කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම සහ පහසුකම් වැඩි කිරීම සඳහා කටයුතු කීපයක් සිදු කරලා තිබෙනවා. උදාහරණයක් හැටියට පල්ලකලේ නව දුම්බර බන්ධනාගාරයට අවශ්‍ය නෙළිවාස ඉදිකිරීමේ කටයුතු 100%ක් සම්පූර්ණ කරලා තිබෙන්නේ. පල්ලන්සේන බන්ධනාගාරයේ 2025 ඉදිකිරීම අවසන් කරලා දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය දැන්ටමත් සිරකරුවන් සඳහා භාවිතාවට ලබා දීලා තියෙනවා. මහර බන්ධනාගාරයේ ගබඩා සංකීර්ණය 2025 අවුරුද්දේ 100ක් අවසන් කළා. මිලියන 22.6ක් එවනින් යෙදෙව්වා. පරිපාලන ගොඩනැගිලි හදන්න අත්කාර මුදල් ගෙවලා තියෙනවා මිලියන 61ක්. වැලිකඩ මැගසින් කොළඹ බන්ධනාගාරවල තදබදය අඩු කරන්න තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කළා. ඒක අවසන් අදිරේ පවතින්නේ. ජාතික ආරක්ෂාවට වන තර්ජනය අවම කරන වැලිසර නාවික හමුදා කඳවුරේ අධ්‍යාරක්ෂිත කුටි බන්ධනාගාරයක් ස්ථාපනය කළා. ඊට අමතරව 2026-28 කාල තුලදී තව ව්‍යාපෘති කීපයක් අවසන් වීමට නියමිතයි. පල්ලේකලේ බන්ධනාගාරයේ සිරගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කළා තිබෙනවා. 2028 අවසන් වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 1782ක් වෙන් කළා තියෙනවා. වටරක බන්ධනාගාරය රුපියල් මිලියන 446.9ක ඇස්තමේන්තුවකින් ගොඩනැගිලි දෙකක් ඉදිකරන්න අවශ්‍ය කටයුතු ආරම්භ කරලා තියෙනවා. කළුතර බන්ධනාගාරයේ අබලන් ගොඩනැගිලි ඉවත් කරලා නව ගොඩනැගිලි ඉදිකරන්න ව්‍යාපෘති 2026 ආරම්භ වුණා. කුරුවිට බන්ධනාගාරයේ මිලියන 288ක ගෙවීම් කරලා මලපහන පද්ධතිය ඉදිකරගෙන යනවා. ඊට අමතරව 2027 ඉඳලා 27-29 කාලයේදී වාරියපොළ බන්ධනාගාරය පුළුල් කරනවා මිලියන 4421.9ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා ඒ කටයුතු ආරම්භ කළා. මාතර බන්ධනාගාරයේ කොටවිලවත්ත නැවත ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය 2029 අවසන් වෙනවා. මිලියන 5189ක් ඒ වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. වටරක රිමාන්ඩ් බන්ධනාගාරයේ දෙවන අදියර සඳහා මිලියන 1770ක ඇස්තමේන්තුවකින් 2027 ඉදිකිරීම ආරම්භ වෙනවා. වටරක අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයක් සැලසුම් කරමින් පවතිනවා. කොළඹ බන්ධනාගාරයේ හොරණ මිල්ලෑවට විතන් කිරීම සඳහා ඒක ඇස්තමේන්තු සංශෝධනය කරලා ඒ පිළිබඳව කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. ඊට අමතරව අපි බන්ධනාගාර ගත කිරීමට අමතරව මේ අය පුනරුත්ථාපනය කිරීම සඳහා මේ අත්තරම් ගන්න අය පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු වේගවත් කරා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ස්ථිර ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන 4ක් තලංගම, නිට්ටඹ, ඌරාපොළ, ගාල්ල, උණුවටුනේ සහ නුවර පේරාදෙණිය පවත්වාගෙන යනවා. කෙටි කාලන පුනරුත්ථාපන මධ්‍යස්ථාන 4ක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හදාගෙන මේ ක්‍රියාත්මක කරනවා. දින 14 රඳවා ගන්න කරගම්පිටිය, අම්පාර, අනුරාධපුර සහ අම්පාර පහළ ලන්ද කියන ප්‍රදේශයේ. මීට අමතරව තවත් ස්ථාන 8කදී වීරවිල, වටරැක, අනුරාධපුරේ, මීතිරිගල, කන්දේවත්ත, පල්ලේකැලේ, පල්ලන්සේන සහ තල්දෙන කියන තැන්වල අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නියාමන යටතේ මේ පුනරුත්ථාපන කටයුතු සිදු වෙනවා. පුනරුත්ථාපන කාර්යාංශය යටතේ තවත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක් කන්දකාඩු, සේනපුර සහ වවුනියාවේ ක්‍රියාත්මක කරනවා. ඉලක්කමක් හැටියට ගත්තොත් පුනරුත්ථාපන මධ්‍යස්ථානට යොමු කරන ප්‍රමාණය 28කින් මේ වසරේදී වැඩි වෙලා තිබෙන්නේ. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කළා. බන්ධනාගාර නිලධාරීන් නියාමක නිලධාරීන් 570ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන 363ක් බඳවාගෙන පුහුණු කරමින් පවතිනවා. තවත් 207ක් සඳහා විභාග පැවැත්වීමට නියමිතයි. ජේලරුවෝ 120ක් බඳවාගෙන අනුමැතිය ලබා ගත්තා. එයින් 142ක් බඳවාගෙන පුහුණු කරමින් ඉන්නවා. ඉතිරි 78 තව දවස් කිහිපයකින් සම්මුඛ පරීක්ෂණ පවත්වන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ 65ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සැලකුණු ප්‍රමාණයක් අවසන් කරලා තිබෙන්නේ.
මේ ආදී ලෙසට බන්ධනාගාර ශේෂ්ත්‍රයේ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් සහ රැඳ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව අපිට ජූනි 25 වෙනිදා බන්ධනාගාර ශේෂ්ත්‍රයේ පවතින පරිපාලන ක්‍රියාපටිපාටියන්හි අඩලුහුදුකම් පිළිබඳව සාකච්ඡා කරලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අපි පත් කරපු කමිටුවක් තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේ රාජා මහතාගේ සභාපතිත්වයෙන් 10 දෙනෙකුගේ කමිටුවක්. ඒ වාර්තාවත් අපිට ලැබිලා තිබෙනවා. මේ සියලු අංශවලින් බන්ධනාගාරවල තදබදි අඩු කරන්නත්, රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත්, බන්ධනාගාර නිලධාරීන් වැඩිපුර බඳවා ගන්නත්, එයාට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් කටයුතු කරමින් පවතින බවට මට කියන්නට පුළුවන්. ඉතින් එළියේ විෂමද්‍රව්‍ය වලට එරෙහිව වැටලීම් සිදු කරනකොට අත්තරම් ගන්න සිදු වෙනවා, රඳවන්න සිද්ධ වෙනවා. ඒකත් කරන ගමන් තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඔබතුමා මේ සඳහන් කළ කාරණාවලට අමතරව දැන් මහමෝදර සහ කෝටි ගානක දේපොළ රැඳවියන් විසින් විනාශ කරයි කිව්වනේ, බේත් ගබඩාව විනාශ කරයි කිව්වනේ. මේ වීඩියෝ දර්ශන මාධ්‍යවල නිකුත් කරන්න බැරිද විනාශ වෙච්ච විනාශයේ සම්බන්ධයෙන්? මොකද එතකොට ජනතාවත් දැනුවත් වෙනවා මේ රැඳවියන් කොතරම් මාජන දේපොළ විනාශ කරලා තියෙනවා කියලා පොඩි අදහසක් ජනතාවට මේ පරීක්ෂණ වාර්තා ලැබුණාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙවි අදාළ කරන තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න. මේ කලින් සඳහන් කළ තොරතුරුට අමතරව මේ සිද්ධිය ඇතුණුගම ප්‍රතිමාලා මේ අධික නැමැතුමා ගාල්ල මහමෝදර පැරණි රෝහල සහ බෝගම්බර බන්ධනාගාරය ගැසට් කළා නව බන්ධනාගාරය විදිහට පවත්වාගෙන යන හැබැයි බෝගම්බර බන්ධනාගාරය ගැසට් කිරීම තුළ මිනිසුන්ගේ දැඩි අප්‍රසාදයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක නුවර දළදා මාලිගාව සහ ඒ සංචාරක ප්‍රදේශ වලට මේක බලපෑන හින්දා තමයි මෙතනින් පල්ලේ කෙලට ගිහිල්ලා දුම්බර විදියට බන්ධනාගාරය ආරම්භ කළේ බෝගම්බර බන්ධන. නමුත් දැන් ඔබතුමාලා ආපහු මේක ගැසට් කරලා තියෙනවා. තාවකාලිකව, ඊටම කෙටි කාලීනව මේ ප්‍රශ්නයට තාවකාලික පිළිතුරක් හැටියට ළඟම තිබුණු පිළිතුර තමයි මේකට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඉතින් මහමෝදර අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇත්තටම එතන තිබුණේ රෝහල නෙමෙයි තිබුණේ. රෝහල අපි ඉවත් කරා මීට වසර කිහිපයකට කලින් එය ගාල්ල ජාතික රෝහල ආසන්නයට අරගෙන ගිහිල්ලා තිබෙන්නේ. මේ ස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් ගබඩාවක් හැටියට තමයි භාවිතා කරමින් හිටියේ. අපි ඊටාම කෙටි දින කිහිපයක් ඇතුළත ඒ ගබඩාව ඉවත් කරලා දුන්නා. ඒ අනුව මහමෝදරේ පරිශ්‍රය මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මහමෝදරත් එකතු කරගත්ත ගාල්ලට තිබෙනවා ඔවුන්ගේම නාගරික සංවර්ධන සැලැස්මක්. එය ක්‍රියාත්මක කරන්නට කල් ගනිමින්ම මේ යෝජනාව ක්‍රියාත්මක කරනවා. බෝගම්බරත් එහෙම තමයි. ඔබට පේනවා ඇති අපි දැන් 2025 ඉඳලා මුදල් වෙන් කරලා ඉඩම් වෙන් කරගෙන භාණ්ඩාගාරයේ මේ අනුමත කරගෙන මේ කටයුතු කරගෙන යනවා. හැබැයි මේ ඉදිකිරීම කරන්න සමහර ලාවට අවුරුද්දක් දෙකක් සමහර 2028 දක්වා කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලය ගත වෙනකම් මේව තදබදය මේ සිස්ටම් තියාගෙන යන්න බෑ. ඒකට ෂණික පිළිතුරක් හැටියට තමයි කෙටි කාලීනව මේ ස්ථාන මේ ක්‍රියාත්මක කරන්නේ.